सर्वा प्रसन्ना बदई चराणी सुरवी चरत्ना सुर सुंदराणी सुरनृत्य गीता सुरागनाणी भारतासु दोता जय मंगलानी दानद दंगन दान හිතන දවසක් නෙමෙයි මේ කට්ටිය නම් අපි හිමි කරගෙන ඉන්නවා මේ මනමාරමාට මූල දැක්කාම ඒක පේනවා ඉලක්ක උඩි මේ දවස් එනකන් ඇකිලිකට පොතේ එළියේ ගණන් කර කර ඉඳලා තියෙනවා ඊවල පොඩු ගපෝ කියනවා ඔව් පොඩු ගපෝ කියනවා නේද ඒක පේනවා මනමාර මහත්තයාගේ දෙමාපියන්ගේ මූණ වල වෙනුත් පේනවා මනමාර මහත්මියගේ දෙමාපියන්ගේ මූණ වෙනුත් පේනවා සතුටින් පිළිලා ඉන්නේ නේද ඔව් එතකොට මේ ෆොටෝ එකක් තියෙනවා නේද බලන්න පළවෙනි දවසේ නේද අපේ දණ්ඩාහාමුදුරුවෝ රකින්න නේද අපේ අනුස්මන දෙවිගුණ දෙවියන්තුන්ගේ ඇඳුම් කට්ටලයකට සමාන වූ මුල් ඇඳුමෙන් මේ මනමාල මහත්තයා සැකසීලා ඉඳලා තියෙනවා ඊටාම විරාජමාන ඒ වගේම තමයි මනමාල මහත්තයා ටිකක් නෙවෙයි නේද උතුරු සත්පත්තික දිව්‍යාංගනාවන්ගේ නේද වස්ත්‍රාභරණයට සමාන නේද වස්ත්‍රාභරණයකින් සැකසීලා ඉඳලා තියෙනවා කියලා අපිට තේරෙනවා නේද ඒ විදිහට සැකසීලා ඉඳ මේ කට්ටිය අද මේ අපේ චිත්‍රපටි නළුවනි ඒක ගියපු අධ්‍යක්ෂකවරු දෙපළ තමයි මේ දෙපැත්තේ ඉන්නේ. හතර දෙනෙක් ඉන්නවා නේද? මනවාල මහත්තයාගේ නේද? මවසා අභිලාෂා මනවාල මහත්මියගේ මවසා ප්‍රිය නේද? එතකොට මේ කට්ටිය නේ අපි තමයි මං තමයි රත්නි පුතුවක් කියලා අර මනවාල මහත්තයාගේ තාත්තා වාඩි කරේ නේද? මේ කට්ටිය කියන දා වැඩේ හරිනේ නේද? ඒ නිසා ඔක්කොටම කණි චිරේ පිටුපස ගැන කතාවක් කරන්න ඕනේ නේද? ඔව් ඒ හින්දා ඒ උතුම් මෞපිය ගුණ ගැන සිහි කළා නේද? අද මේ විදිහට මේ වගේ ස්ථානයක මේ වගේ සුන්දර විදිහට මේ මංගල නේද? යුවලක් මේ විදිහට ඉන්නේ මේ දෙපළ හින්දා නේද? අර මනමාල මහත්මියගේ නේද? මනමාල මහත්මියගේ මවගේ ඇත්තට කඳුළු කැට නලියනවා නේද? මතක් වෙනකොට. ඒ නිසා ඒ දවසේදී නේද? මේ ගුණ ගායනා කරලා ඉවර ඉස්සෙල්ලම මව පියා සිහිපත් කරන්න ඕනේ. සම්ගන තාලා
मंगल सभा අපිට මේ වැඩ අපිට කරන්න යුතුයකම් කියලා જાතියක් තියෙනවා නේද? ඒ යුතුයකම් කියලා જાතිය කරවෙන්නේ නැත්නම් හරි අඩුවක් වගේ අයියා. ඈ නේද? මේ අඳගෙන නිකන් කෑ කරනවා නැතුවට අපිට කියන හොඳ නම අයියා. අපිට කියනවා දෙස්සෝ කියලා. යක්කුන්ට දෙස් කියලා දෙවියන්ට ආවන්න පුද්ගලයෝ නේද? ඒ හින්දා අපි දෙයක් කිව්වොත් නේද? මේ නියත වශයෙන්ම නේද? ඉස්ත සිද්ධ වෙනවා. තව එකක් කියනවා අපේ ගමේ. පොඩි අයා කෑවත් එකයි ලොකු අයා කෑවත් එකයි කියලා. මේ අපි ලොකුයක් දෙස ඔබට ආවෙඩුවත් එක සාන්තිය මේ පොඩියක් දෙස ඔබට ආවෙඩුවත් එකම එක සාන්තිය තමයි මේකෙන් උදා වෙන්නේ. නේද? මේ වගේ මංගල සභාවක අපි වගේ යක් දෙසෙන්ට තවත් එක රාජකාරියක් තියෙනවා. නේද? මංගල අඩව්වක් නටන්න ඕන අනිවාර්යයෙන්යි නේද? ඔව් මංගල අඩව්වක් නැතුව නටන්න නැතුව මෙතන යන්න බෑ. ඔව් මංගල අඩව් නටන්න මේ තියෙන්නේ. ඒස්නේ නේද? ඔව් හේ නටන්න බෑ. ඔව් තේරුම් කරලා නටන්න ඕන අනිවාර්යයි. දාඩියක් ධර්මද කොයිද අර මංගල අඩව් නිකන් නටන්න බෑ. මංගල අඩව් නටලා තියෙන ඉතර රාජරාජ මහා මාත්‍යයන් ඉදිරියේදී මහනුවර මගුල් මඩුවේ නේද? එතකොට ඒ කාලේ නම් රජතුමා මේ මංගල අඩව්ව නටුවාම ඇතෙක් පරක වස්තු තාන්නමාන දුන්නා කියනවා නේද අයියා? නේද? දැන් ඇතෙක් පරක වස්තු තාන්නමාන ඒ කාලේ දුන්නට ඔව් මං ආවේ බයිසිකලේ. අර අයියාගේ බයිසිකලේ. මේ අයියාගේ බයිසිකලේ. අපිට ඇතෙක් උස්සන් ගන්න බෑනේ අපේ මහත්තයා. නේද? මේ කාලේ හැටියට වටින දේවල් තියෙනවනේ. නේද? මොනවද? පාට මතක් කරන්න කහ පාට පොළ පොළ පාට පොළ ඉස්කෝලේ උසයිලා දෙනවා ඔව් දැන් කමිලා තියෙනවා ලාලි පාට වගේ ලාලි පාට පොළ තව පොළ ඒවා හරිද දම් පාට පොළ එතනින් එහාට අපි ගන්නේ නැහැ අපි දුන්නත් ගන්නවා නොදුන්නත් ගන්නවා ඒක අපේ තියෙන එක වරප්‍රසාදයක් නේද මංගල අඩව්වක් නටලා මටක් පඳුරක් ඉල්ලන එක යක්දෙස්සෙක්ගේ නේද ඒක තියෙන වරප්‍රසාද නේ දැන් මේක අඩව් නටන විදියක් කියන්න බෑ නේද ඔව් දැන් මේක මංගල තීරණේ ගන්නත් එපා හරිද පළවෙනිටම ගන්නවා නෑ කලින් කක්කාලා කියන්න කියන මම එහෙම ඇඟල ඉවර මොකක් හරි කියනවා හරිද මංගල තීරණේ ගන්න එපා අපි දැන් අඩව් නටන දෙවියක් හතර විදිහක් තියෙනවා නේද ඈ ඔව් අපි තනි කකුලෙන් නටනවා හරිද කකුල් දෙකෙන් නටනවා හරිද පිරුම් වලින් නටනවා හරිද මේ කට්ටිය එන්න කලින් ඔය හතරෙන්ම නටලා ඉන්නවා ඔව් කහට පාට බෝතලයක් එහෙම දීපුවාම ඔය හතරෙන්ම නටනට යනවා අපි දැකලා ඔව් අපිට වැඩි හොඳ කරන්නේ නේද ඒ නිසා අපිට නම් ඒක කැප නෑ නේද ඉතුරු තුන අපි නටනවා නේද අපේ මංගල අඩව්ව නටන්න බඩ මොකක්ද තීරණේ වලදී හැපෙත් ඉන්නේ ඔව් මංගල කොහෙද කියක්කා मागे बुटा मत दुන්නේ නැහැ බුලා නේ දැන් බලමු කියන්නේ නෑ නෑ නගන්ට පස්සේ මංගල කියන්නේ අතා බලලා කියන්නේ කාම කිවිසුම් බැයිලා විරෝධතා කිවිසුම් හරි මොනවා හරි ගහලා කියන්නකො
Kakak sama Ricky nih dia tuh. අපේ මනමාන මහත්මයාගේ සියතුමා කිව්වා වගේ නේද මේ කට්ටිය වැදගත් තියෙනවා 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආශ්‍රාව රවි චන්ද්‍ර පුද පුද ගුරුතුක්ක කණිරාව කේත් කියනවා නවග්‍රහණ නවදනාවාන්තරාගෙන් ඇතිලා තියෙන දෝෂාන්තකාරයක් වේනා නේද මේ සියලුම දෝෂාන්තකාරය දුරි දුරු වේවා පහ වේවා නිවාරණය වේවා කියලා නේද හොඳ වෙයින් එකක් කියන්න හොඳ වෙයිවා ඔව් හොඳ වෙයින් එකක් කියනවා හොඳ කෙට්ටාන් ගන්න අර ගහන්න බලන්න වෙයින් එකක් අපේ දෙකයි ඒ එකක් කියලා මෙතන තව වැඩ රාජකාරී කියනවනේ මුම්මනකාරී යන අපි දැන් මෙතන ඇවිල්ලා ඒකක් කියන වෙලාව අපේ වැඩේ ආවදලා අපි යන්නේ නේද දොරත් ආස අවුරුදු ඔබට තුන්තිය Oh